මාමා අත්තන ගල්ල කනත්තේ මුරකාරයාගේ කතාවයි මේ. ඒ කවුද? බුදු අම්මු උස මේ කවුරුවත් නෙමෙයි. මහසොහොන් අප්පච්චි. මගේ කලිසමේ සුරුදිය පහ වුණා මහත්තයෝ. සුරුදිය පහ වුණා. මට ආපු බය ඇඟේ මයිල් ලොමුක හැදන්නුනා නෙමෙයි. ඇඟේ මයිල් ගැලවෙන්න තරම් පෙම්බිලා. යසි කැස්සකුත් ආවා. ඇත්තටම මේ උරපොළ වල් වැදුණු අත්තනගලු කනත්තේ හොල්මන් තියෙනවා කියලා මම අහලා තිබුණට මහසොහොන් අප්පච්චි මේ විදිහට මෙතෙන්ට එයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. දෙයනේ ලයිට් ඔක්කොම පුපුරන්න වගේ පත්තු වෙනවා නිමෙනවා. මහත්තයලට කියන්න මම සමහර ලයිට් දාලා තිබුණෙත් නෑ. වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. මම ඕන දෙයක් වෙච්චාවේ කියලා එහෙමම එතන බිම ඉඳගත්තා. ඉඳගෙන මං කිව්වා මහසොහොන් අප්පච්චි අනේ මට කරදර කරන්න එපා. මම වෙන රස්සාවක් නැතුව යන්න ඉන්න තැනක් නැතුව අසරණ වෙලා මේ කනත්තේ රස්සාවට ආවේ කියලා. මෙතන ඔක්කොම ඉන්නේ අන තියන අය නෙමෙයි. හැබැයි මේ හැම දෙයකටම මහ දවල් 12ට රෑ 12ට දෙතුන් වතාවක් පණ එනවා කියලා තේරුනේ මට මෙතන ටික දවසක් වැඩ කරගෙන යනකොට. ඇත්තටම මන් දිහා වත් නොබලපු මහසොහොන් අප්පච්චි මං ඉන්න තැන පහු කරගෙන හිමීට පාවෙලා ගියා. මගේ කලිසම මූත්‍ර වලින් තෙත් වෙලා අඩි 11ක් විතර උස ඇති මනුස්ස ශරීරයකට වලහෙක්ගේ හිසක් පිටුපසට වෙන්න මේවා මහ පුදුම වැඩ මහත්තයෝ. මං හිතුවා මට පිස්සු ඇදීගෙන එනවද කියලා. වෙලාව කල්පනා කරා මාත් මැරිලාද කියලා. ඔළුව අත ගාලා බැලුවා. මගේ අතේ තිබිච්ච ඔරලෝසුව දිහා බැලුවා. අනේ හැමදේම සාමාන්‍ය විදිහට තියෙනවා. ඒ කියන්නේ මම දැකලා තියෙන්නේ ඇත්තක්. මේවා මිනිස්සුන්ට කියන්න ගියොත් බොරු කියනවා කියලා හිතයි. මගේ ඇස් දෙක එකපාරට යමුනේ අර මිනි පුච්චන මැසිමේ තියෙන දොරවල් දෙක දිහා. දොරවල් දෙක විශාල බරකින් හදලා තිබිච්ච යකඩ දොරවල් දෙකක්. ඒ දොරවල් දෙක තිබුණා වගේම වැහිලා මාත්‍යෝ. දෙයනේ මේවා වෙන්නේ කොහමද? මන් දුවගෙන ගියේ මුරකුටියේ CCTV කැමරා ටික බලන්න. මම රූපවාහිනී කිරීමේ දේවල් බලනකොට කිසිම දෙයක් පැහැදිලිව සඳහන් වෙලා නැහැ. කංගිර ටිකක් විතරයි. මම බිම වැටෙනවා. පිස්සෙක් වගේ ඔළුව අත ගන්නවා. මූත්‍ර වැක්කිරෙනවා. දොරවලුත් වැහිලා. මහසොහොන් අප්පච්චි පේන්නේ නැහැ. මේ නවීන තාක්ෂණයට මේවා ගෝචර වෙන්නේ මහත්තයෝ. මේවා ගෝචර වෙන්නේ නැහැ. මහසොහොන් අප්පච්චිට කොච්චර බලයක් තියනවද කියලා. ඉදා මට තේරුණා. මිනිස්සු මොනවද දන්නේ? පහුවෙනිදා උදේ ප්‍රියන්ත මහත්තයා ඔෆිස් එකට ආපුවාම මං ඕවා කතා කරන්න ගියේ නෑ. හැබැයි අලුතෙන් මිනි පුච්චන මැසිමේ වැඩ කරන මල්ලිත් එක්ක මම කිව්වා මල්ලි මෙතන මහා පුදුම දේවල් රැට වෙනවනේ කියලා. කටකොනකින් hina වෙච්ච
මිනී පුච්චන මැසිමේ තරුණ මල්ලි කිව්වේ අයියේ මාත් හිතුවේ ඒවා බොරු කියලා. ඒත් ඒවා මනස්කාත නෙමෙයි කියලා. මට තේරුණේ මේ මිනී පුච්චන්න පටන් ගත්තයින් පස්සේ. මම මේවා කාටවත් කියන්නේ නෑ. පෙරේදත් මම් පුච්චපු මිනිහෙක් මම නානකොට ගඟ ළඟ උඩ බිම වාඩි වෙලා හිටියා අයියේ. මට මුත්‍රා ගියා ගඟේම. මේවා අපේ අසරණකමට කරන වැඩ. මොනව කරන්නද? මේ මලවුන් ගෙවල් වල උන් පස්සෙන් නෙමෙයි. මේ කනත්තේ අපිත් එක්ක තමා සෙල්ලම් කරන්න එන්නේ. අයියා ඔකට බය වෙන්න එපා. වැඩ ටික කරගෙන යන්න. එහෙම කියපු අපේ මිනී පුච්චන මැසිමේ මල්ලි බත් එක කන්න ඕනේ කියලා නිවියේ කාගාරේ පැත්තට ගියා. මද දුරක් ගිහින් ආපහු හැරුණු එයා. අයියේ මම මේ කාමරේ ඇරලා තියලා යන්නේ. රැට මේක නිදා ගන්න. මුර කුටි ඉඩක් මදිනේ. හැබැයි එකක් මතක තියාගන්න. ඔය බිත්තර පුළුටු කරෝල මස් බැදපුවා මෙතන කන එක ටිකක් භයානකයි. පුළුවන් තරම් එළවලු කෑම කන්න බලන්න. මමත් එහෙමයි කරන්නේ. මොකද මේක කලින් මිනී පුච්චපු තුමින්දගේ අවතාරේ මේ අවට සැරිසරනවා කියලා බොහෝම දෙනෙක් දැකලා තියෙනවා. මේවා බොරු නෙමෙයි අයියේ. බොරු නෙමෙයි. ඉතින් මහත්තයෝ මේ කතා මැද්දේ මම දැන් ඇවිල්ලා දෙවෙනි කතාවත් ඔයාට කිව්වා. සමහර දේවල් හිතා ගන්න බෑ. මේ අත්තනගලු කැලෑ කනත්තේ අක්කර 15ක හවස 6 ඉඳන් හැමදාම තනියෙන් රැලි වෙනකන් ඉන්න මම ඔයාලට හෙටත් අලුත් කතාවක් අරගෙන එන්න. අනේ මං වෙනකම් බලන් ඉන්න. මේ කතා බොරු නෙමෙයි. එහෙනම් මම පීතර මාමා ඔයාලට සුබ දිනයක්. දිල් ටීවී හදවතේ නාලිකාව.